ගමන් කරන්නේ යක්ෂ පෙරේත කුම්බාණ්ඩ මල පෙරේත දැන් එන්නේ ඔඩ්ඩි කඩවර දෙයන්ගේ යන්නේ දැඩිගුණ්ඩ විරයි කඩවර ඉන්නේ දැන් කඩවර යක්ෂයා ඉන්නේ මේ කඩවර යක්ෂයා කියන්නේ මිත්‍යා දෘෂ්ටික දෙවි කෙනෙක් සෝවාන් ඵල ආරම්භ කරලා නැහැ නමුත් මෙයාලා දෙයක් කරොත් මෙයා හැමෝටම පිළිගන්නවා මන් දෙයක් කරොත් මට පිළිගන්නවා එයාට සම්මා දිට්ඨික පැත්තට නැති හින්දා මේවා හරි දරුණු දේවල් මිනිස්සු හිතන්නේ මේවා මේ දරුණු නෑ අර මේ කියන මිනිස්සු නිකන් මේ මිනිස්සු අතාරිනවා වෙන කෙනෙක් ගන්නවා යාළු වෙනවා අනිත් කෙනෙක් කියනවා කාමයේ වරද හැසිරෙනවා සිල්පද කඩනවා තමන්ගේ මිනිහා ඉන්න මිනිහට හොරා වෙන කෙනෙක් සම්බන්ධකම් පවත්නවා ඒ හැම එකම පවත්න හැම එකෙම සබාදාම දෙන ෂොට් එක නියමටම ආයි ලොවෙත් නැතුව දෙන්නේ නැගිට ගන්න බැරි වෙන්න ආයි ලොවෙත් නෑ නැගිට ගන්න බෑ પરම්පරා ගානක් දන ගස්සනවා අනිවාර්යෙන්ම මේ දෙවිවරු හැබැයි මේක සබාදාමයකට මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඉන්නේ 12න් පස්සේ සම්මා දිට්ඨික දෙවිවරු 12න් පස්සේ මිත්‍යා දෘෂ්ටික පැත්තෙන් මං කිව්වොත් අනිවාර්යෙන් මේ දෙවිවරු අනිවාර්යෙන් පිළිගන්නවා මිත්‍යා දෘෂ්ටික දෙවිවරු මම දෙයක් කරොත් ඒ දෙයක් කරොත් තව කෙනෙක් කියකොත් ඒ දෙවියෝ ඒකත් පිළිගන්නවා ඒ මිත්‍යා දෘෂ්ටික පැත්තයි සම්මා දිට්ඨික පැත්තයි මිනිස්සු පටලවාගෙන තියෙන එකකින්ද කරන්න දෙයක් නැහැ සම්මා දිට්ඨික දෙවිවරු 12න් පස්සේ සෝන සමදෙයයන් හඳුරගෙන පස්සේ විභූෂණ දෙවියන්ගෙන් පස්සේ තමයි සක්‍ර දෙවියන්ගේ සසරවන දෙවියෝ මේ ඉන්න දෙකයි ගණන් තුන දෙකහා මාරණකම් ඉන්නවා සක්‍ර දෙවියන්ද දෙකයි කාලට දෙකයි අලුයම දෙකයි කාලත් එක් දෙකේ ඉඳ දෙක කාලයක සක්‍ර දෙවියන්ද මල්ලෝ දිහා බලනවා එතනින් එහාට ආපහු විශේෂ ශක්තිය ඇරෙනවා දොර ඇරෙනවා එතනින් එහාට දෙවිවරු නැහැ පාන්දර 3:45 තමයි විශේෂ දොර ඇරලා තියෙන්නේ ඒ දොර ඇරලා තියෙන වෙලාවට තමයි මේ භාග්‍යවතුන් වහන්සේ බුදු වුණේ අපේ බුදු වෙනා මත බුදු වෙන්නා වූ අකුසන්ද ගෝණාගම මේ අපේ බෝසතාණන් වහන්සේ ගෝණාගම ඒ බුදු පියාණන් වහන්සේලා බුදු වුණේ ඒ හැම වෙලාවකම 3:45 4ත් අතර තමයි. ඒතර විශ්ව දොර ඇරලා. ඒතර මේ සබහාදහමේ නිසයිලයිනේ. ඒලා තමයි දෙවිවරු අවදියෙන් ඉන්නේ. දැනුත් සබහාදහමේ විශ්වයේ දොර උඩාකම ඇරෙන්නේ. 3:45ට දොර ඇරලාම තියෙන විශ්වයේ. ඒ වික්ෂ ශක්තිය වැඩි. ඒ වෙලාවට තමයි බුදු දෙවිවරු අවදි වෙලා ඉන්නේ චාතුන් මහරජිතිය, සුතිස්සිය, නිම්රාන් රති, පරමිනවසයත්තර යාමේ, නිම්රාන් රති, තාවතින්සේ, තවදේශාව ඒ වගේ දෙවිවරු මේ අපි පොත්පත්වල සමහර පාඩම් අපි ඉගෙනගත් දේවල් තමයි ඒ වෙලාවට ඒ දෙවිවරු තමයි 3:40 ගණන් 3:00මාර දැන් 4 වෙනකන් ඒ දෙවිවරු තමයි ඉන්නේ. ඒ වෙලාවට ඒ දෙවිවරුන්ට පහන් පත්තු කරන වෙලාවල් ඒක සඳහන් කරලා තියෙනවා. සක්‍ර දෙවියන්ට පානක් පත්තු කරන නම් දෙකේ ඉඳලා දෙකයි කාල වෙනකන් විතරයි. ඒ වෙලාවට මනුලෝය බලන වෙලාවල් ඒ වගේ අර මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඉන්නේ 6යි 6:45ට දඩිගුණ්ඩ අයනායක ගණේ වණ්ඩාර ඉටිවණ්ඩා නාත සූනිය කඩවර ඔඩ්ඩි ඔය මහසෝන සීරියක 6:45ට තියෙන්නේ. ඒ වගේ තියෙනවා. ඒ වෙලාවල වලට පාන් පත්තු කරන අයට සමහරලාට ඒ දෙවියන්ගෙන් මේ ආශිර්වාදේ තියෙනවා. දැන් සීරියකට පානක් පත්තු කරාම 6:45ට සීරියක දිෂ්ටි ගමන් කරනකොට 6:45 ඉඳන් 7 වෙනකම් සීරියක දිෂ්ටි ගමන් කරන්නේ. ඊට පස්සේ ඉන්නේ මෙයා ඉන්නේ කාලි අම්මා. කාලි දසාවතාර ගස පිල්ල ඔක්කොම තියෙනකොට ඒ දිෂ්ටි ගමන් කරනකොට විනාඩි 35ක් 40ක් අතර ඒ දිෂ්ටි ගමන් කරන. ඒලාට පානක් පත්තු කරලා ඒ වෙලාවල වලට අලුයම 6 ගණන් 7 ගණන් වලට ඒ දිවිරුන්ගේ ඒ වෙලාවල් වලට පාන පත්තු කරලා ඒ දිව්‍යන්ට ආශිර්වාද කරොත් ඒ සම්මද්දිෂ්ටික දිවිරුනේ මිත්‍යා දෘෂ්ටිකනේ. ඒගොල්ලෝ අනිවාර්යෙන් පිළිගන්නවා. සෝනියන් දේවතාවන්ගේ දසාවතාර තියෙනවානේ. දෙකම තියෙනවා. සෝනියන් දේවතාවන් කියන්නේ සුදු ඇඳුම් අනිත් එක්කනන්නේ කඩවර. කබල අරන් ඉන්නේ. ඒ වලට ඒ දෙවි සෝනියන් දේවගේ අවතාර දෙකක් තියෙනවා. ඒ අවතාර දෙක අදහන කට්ටිය ඉන්නවනේ. සෝනිය යක අදහනවා සෝනියන් දෙවියෝ අදහනවා. ඔතන තියෙන ප්‍රශ්නේ. ඒ අදහන මිනිස්සු ඒ වෙලාවට ප්‍රාර්ථනා කරොත් මේක කරන එක අනිවාර්යෙන් විනයට අධිපති කියන්නේ සෝනියා. අනිවාර්යෙන්ම ෂොට් එක හම්බෙලා. ඒ මිත්‍යා දෘෂ්ටි පැත්ත සම්මා දිට්ඨික පැත්ත අදහනවා නම් සම්මා දිට්ඨික දෙවිවරු අදහනවා නම් මිත්‍යා දෘෂ්ටික නැතුව අර මිත්‍යා දෘෂ්ටික දෙවිවරු මොන දේ කරත් සම්මා දිට්ඨික දෙවියොත් එක්ක මිනිස්සු සම්මා දිට්ඨික වුණොත් කිසිම දෙයක් කරන්න බෑ. මොකද සම්මා දිට්ඨික මිනිස්සුත් එක්ක ඉන්නකොට ඒක ආරේ මාරි මාර පාර ලැබපු අයනේ. සෝවන් පාර ආලිමක ලැබපු අය. සමන් දෙයියෝ සසරවරන් දෙවියෝ සක්‍ර දෙවියන්ද්‍ර වැස්ස වලාවකදී වලාවක කොච්චර ඉන්නවද වලාවක දෙවියෝ සෝවන් වෙලා. ඒගොල්ලෝ ආරි මාර්ග ලැබුවලම දෙවියන්ට පානපත්තු කරනකොට සම්මාදිෂ්ටි මිත්‍යා දෘෂ්ටික මිනිස්සු සමහරලාට අර දෙවිවරුත් එක්ක හැප්පිලා අරයට විනයක් කරන්න ගියොත් විනය කරන්න බෑ. මොකද අර සම්මාදිෂ්ටික පුජ්‍යලෙක් පාටපත් වෙච්ච කෙනෙක් හින්දා අර මිත්‍යා දෘෂ්ටික මිනිස්සු දෙවියන්ට කරන්න බෑ. ආන්න එහෙම තියෙනවා ඒක. ඉතින් ඉතිරි වීඩියෝ අපි හම්බෙමු තව දවස් දෙකකින් තුනකින් විතර. ඒක තමයි ඇත්ත කතාව. සම්මා දෘෂ්ටික සම්මා දිෂ්ටි කියලා දෙවිවරු කොට්ටාච්චක් ඉන්නවා.